ආයුබෝවන් අපේ දයාබර රසික රසිකාවියනි. අදත් මම ඔබට ගෙනෙන්නේ සුවිශේෂී වැඩසටහන අතරින් අපේ මෙතෙක් භාවිතා කරනු ඒ සුවිශේෂී වැඩසටහන් මාලාවේ ප්‍රධාන අමුත්ත හැටියට කටයුතු කරන ආධ්‍යාත්මවේදී අශෝක රණසිංහ මහත්මයා. ආයුබෝවන් අශෝක මහත්මයා. ආයුබෝවන්. ඔව් අශෝක මහත්මයා, මං ඔබතුමාගෙන් එකපාරටම අහන ප්‍රශ්නේ. මොකක්ද දන්නවද? ඔබතුමා දැන් ගිය පාරත් මං අහපුවාම ඔය කිව්වා පරිණාමවාදය පිටසක්වල ජීවි නැහැ කියන එක ඔබතුමා ඊළඟ වැඩසටහනේදී පැහැදිලි කරලා දෙන්නම් කියලා. එතකොට මම අහන ඔබතුමාගෙන් මට කෙලින්ම කියන්න, ඔබතුමා කියන විදිහට පරිණාමවාදය කියන එකක් නැහැ. පිටසක්වල ජීවීන් නැහැ. ඒතර මේ විද්‍යාඥයෝ කරන දේවල්, විද්‍යාඥ පරිශන ඒවත් ඔක්කොම වැරදි. ඒතර විද්‍යාඥයොත් නැහැ කියන කනේ ඔබතුමාගේ අදහස. මොකද්ද මේ විද්‍යාඥයොත් වැරදි නැද්ද? මොකද්ද මේ කතාවේ තේරුම? මේකයි දැන් මේක ජීවලෝකයක් නේ. මේ ජීවලෝකේ සත්වයකගේ ජීවයේ තියෙන සිතේ අභ්‍යන්තරේ. රූපේ ජීවයක් නැහැ. රූපේ ජීව ස්වභාවය ඇති කරන්නේ සිතින්. සිත නැත්නම් සිත නිරුද්ධ වෙච්ච ගමන් මේ රූපයක් ක්ෂණයකින්ම අජීවී වස්තුවක් බවට පත් වෙනවා. ඒ නිසා සත්වයකගේ ජීවිතයේ තියෙන සිතේ අභ්‍යන්තරේ රූපයත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. රූපේ ජීව ස්වභාවය ඇති කරන්නේ සිතින්. ඒ නිසා විද්‍යාඥයෝ මේ සිත ගැන සොයන්නේ නැහැ. සිත ගැන සොයන්න එතුමන්ලට බෑ. එතුමන්ලා හොයන්න යන ක්‍රමවේදයත් වැරදි. ඒ නිසා තමයි එතුමන්ලා මේ දක්වා ලෝකයේ සමුද්‍රිතතාවයේ බිඳ ගන්න තත්ත්වෙටම පත් උනේ. ඒ නිසා තමයි මේ සිත ගැන හොයන්නේ නැති නිසා. ඒ නිසා මම පෙන්වන්න යන්නේ සිතේ අභ්‍යන්තරයේ සිදුවෙන විද්‍යානුකූල ක්‍රියාවලිය මොකක්ද කියලා. එතකොට තමයි වැටහෙන්නේ මේ සිදුවෙච්ච මේ තාක් දුරට ලෝකේ වරද්දගෙන ආවේ කියන එක විද්‍යාඥයන්ට වැටහෙන්නේ. එතකොට මොකද මේකේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාවලිය මම පෙන්වලා දුන්නාම තමයි මේක ඔක්කොම අවබෝධ වෙන්නේ. නමුත් මේක දැන්ට සියලුම විද්‍යාඥයින් සිතත් මොලයක් දෙකම එකක් හැටියට එතුමන්ලා ගන්නෙ. සිත ගැන කියන්න ගියාම එතුමන්ලා කියන්නේ ජෛව විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් එතන සිදුවෙන්නේ කියන එකයි එතුමන්ලා කියන්නේ. සිත කියලා දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් බෑ ඒක කොච්චර කරත් ඒ කියන්නේ කදෙන් සිත වෙන් කරලා දැම්මාම ඒක මලකඳක් බවට පත් වෙනෝනේ. දැන් ඒ වෙනින් මලකඳක් ඇවිද්දන්න පුළුවන්ද? බෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ විද්‍යාඥයෝ කරගෙන යන්නේ. සිත පැත්තකින් තියලා ලෝකේ දිනු කරන්න උත්සාහ ගන්නවා. කවදාවත් ඒක කරන්න බැරි වැඩක් නේ. ඒ නිසා තමයි දැන් ලෝකේ විනාශයටපත් වෙන්නේ. ඒ නිසා මම දැන් මේ ඉදිරිපත් වෙන්නේ මේ සිතේ අභ්‍යන්තරයේ ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒ ක්‍රියාවලිය මත තමයි මුළු ලෝකෙම ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ඒ නිසා ඒක පෙන්වලා දුන්නාන් පස්සේ මට ලෝකයේ සමතුලිතතාවය බිඳීමට හේතුසාධක තන හේතුව පෙන්වලා දෙන්න පුළුවන්. එපමණක් නෙවෙයි, පෙන්වලා දෙනවා පමණක් නෙවෙයි මම කරන්නේ. මම මේ ජීව ලෝකයේ නැවත යථා තත්ත්වයට පමුණුලා දීමේ වගකීමත් මම බාර ගන්නවා. ඊට අවශ්‍ය උපදෙස් මම දෙනවා. අශෝක මහත්මයා, දැන් ඔබතුමා දැන් හැමදේම ලෝකයේ පිළිබඳව ඊගාවට මේ පරිණාමවාද වෙන මේ හැම දෙයක්ම ගැන මම අහන්නේ ඔබතුමා කියන්නේ මේවා වැරදි කියලා. කියන්නේ විද්‍යාඥයන්ටත් සොයාගත්තු දේ ඔබතුමා හැම දෙයක්ම නැහැ කියන. ඔබතුමා හැම දෙයක්ම නැහැ කියලා කියන්නේ ඔබතුමා මාර්ගඵලලාභීද? එහෙම නැත්නම් විශ්වකර්මයේද? කවුද ඔබතුමා ඒ පිළිබඳව ඔබ හැමදේම පැහැදිලි කරලා දෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? ඇත්ත වශයෙන්ම මේක සිතේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය, ඒක ලෝකෙ ඉක්මවා ගිහිච්ච ක්‍රියාවලියක්. ඒ නිසා තමයි දැන් ඔබතුමා මේ ප්‍රශ්නේ මගේ යොමු කරන ඔබතුමා යොමු කරන ප්‍රශ්නේ සාධාරණයි. මොකද හේතුව මම දැන් විද්‍යාඥයන්ට වැඩි දෙයක් හොයාගෙන තියෙනවා කියන හැඟීමක් ඔබතුමාට මේ හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔබතුමා මේ ප්‍රශ්නේ මට යොමු කරන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම ඒක ලෝකේ ඉක්මවා ගිහිච්ච ක්‍රියාවලියක්. මේක නූතන විද්‍යාව අනුව මේ කියන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනය මත මේක කවදාවත් හොයන්න බෑ. ලෝකේ පවතින තාක්කල් හොයන්න බෑ. මේක අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා අහනවා මාර්ගඵලලාභීද කියලා. දැන් මට ඇත්ත වශයෙන්ම කියන්න සිදු වෙනව නැත්නම් මම කොහොමද මේක අවබෝධ කරලා දෙන්නේ ඔබතුමාලාට? ඒ නිසා මම දැන් කියන්නම්. දැන් ඔබතුමාලා දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකාවට වැඩපු අවස්ථාවකදී
ශ්‍රීපාද ස්ථානයේදී දිවා ගුහාවේදී සමන් දෙයියෝ එක යම් සාකච්ඡාවක් පවත්වලා තිබුණා. ඒ සාකච්ඡාවේදී උන්වහන්සේ කියලා තියෙනවා මේ අවුරුදු 2500කට පසුව මේ ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික නායකයෙක් පහළ වෙනවා කියලා. එයා ඇවිල්ලා මේ ලෝකේ එක්සේසත් කරන කතාවක් බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා අවුරුදු 2500කට පසුව. ඔව් එයා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ පහළ වෙන්නේ 6 වෙනි පරාක්‍රම බාහු රජුරෝ තමයි එදාට ආධ්‍යාත්මික නායකය වශයෙන් පහළ වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරලා තිනවා. ඉතින් එයා තමයි මම දැන් මට කියන්න වෙනවා. එයා තමයි මම එතකොට දැන් ඔබතුමා හායි කොහොමද ඒක කියන්නේ කියලා. දැන් මම ඉදිරිපත් කරන කරුණු වලින් ඔබතුමාලා තීරණය කරන්න. ඔව්. මම ඒක තේරුම් කරලා දෙන්නම්. ඔව් ඇත්තටම ඔබතුමා එහෙම කියන්නේ කොහොමද ඔබතුමා? ඔව් මම පෙන්නලා දෙන්නම් මේ සිතේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාවලිය. ලෝකෙ කිසිම විද්‍යාඥයෙක් හොයාගත්ත නැති අවස්ථාවක්. ඒ වගේම තමයි මම පෙන්නලා දුන්නෝ ලෝකයේ තෙන්දි පැහැදිලිවම පේනවා ලෝකයේ සමතුලිතතාවයේ බිඳීමට හේතු සාධක තනි හේතු. ඒ වගේම ඒක පෙන්නලා දීමක් පමණක් නෙවෙයි මම කරන්නේ. මම මේ ලෝකේ නැවත යථා තත්ත්වයට පමුණුලා දීමේ අවශ්‍ය උපදේශුත් මම දෙනවා. එතකොට ලෝකෙ නිකම්ම සමතුලිත වෙනවා. මම ඒක කොහොමද කරන්නේ? ඒක සත පහක්වත් වේදන් වෙන්නේ නැති වැඩක්. මම ඉදිරියට සිතේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය කොයි ආකාරයකද සිදුවෙන්නේ කියන එක මම පෙන්වලා දෙන්නම්.